welcome to my YouTube channel. ඉතින් අද පොඩි ගමනක් යන්න අපි හිතන් ඉන්නවා. ඒ නිසා මම ඒක හොඳ වෙයි කියලා හිතලා වීඩියෝ එකක් අරන් යන්න හිතුවා. මම අද යන්න හිතන් ඉන්නේ බංගෝල් ෆේස්. මාත් එක්ක අද යමු ඒකත් බලන්න. තාම ඔජෙෆ් එක ඇල්ල නැහැ. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩක් ඉඳලා යන්න. ඒකද කියනවා නම් දැන් වෙලාව 7:45යි. ඉතින් තවලා තියෙනවා ඔජෙෆ් එකත් අරින්න. ඉතින් අපි හිතුවා තව ටිකක් වෙලා මෙතන ඉඳලා ඒ පැත්ත එක පාරම යනවා කියලා. දැන් අපි ගිහම මොකද බලන්නේ කවුද කියලා. මගේ ඔෆිස් එකේ අල්ලත් එක තමයි මම යන්න හිතන් ඉන්නේ. මගේ ආසෙනා නම් ටීම් එකක තමයි අද මම යන්න හිතන් ඉන්නේ. මට ඒ පැත්තේ අද වැඩ වගේක් තියෙනවා කරගන්න. ඉතින් ඒ නිසා මම හිතුවා ඒ ගම මමගේ දෙවෙනි වර්ක් එක ඒ පැත්තේ ගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඔය විදිහට තමයි අපි ඔජෙෆ් එකට යන්න පටන් ගත්තේ. හැබැයි ඔය යන්නේ අනිත් පැත්තෙන් පාර වරද්දගෙන තමයි ඔය යන්නේ. ඒත් මං ඒ යන ටිකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒව තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය ටිකේ ඉතින් කතා කර කර පාර වැරදුන එක ගැන කතා කර කර යන ගමන් තමයි හිටියේ වෙලේ. දැන් නම් බංගෝල් ෆේස් එක ඉස්සරහ තමයි ඉන්නේ. තාම මෙතන ඕපන් කරලා නැහැ. ඉතින් අපි ඕපන් කරනකන් තාම මෙතන ඉඳගෙන ඉන්නවා. දැන් වෙලාව 9:21යි. 10ට තමයි ඕපන් කරන්නේ. ඉතින් 10 වෙනකන් දැන් මෙතන ඉඳන් ඉන්න වෙලාව තියෙනවා. මාරම අවුලමයි. මොකද ඊට පස්සේ ට්‍රික් එකෙන් මගින් බැහැලා ඔය යන මගදී උතන වීඩියෝ එකක් ගත්තේ මම. උතන බලන්න ගොඩාක් මොනරු හිටියා. උතන ඔක්කොම මොනරු ටික පේන්නේ නැහැ. මට ඇත්තටම හිතාගන්න බැහැ නා සාමාන්‍යයෙන් කොළඹ වගේ ඔය වගේ නාගරික පැත්තක ඔච්චර මොනරු ටිකක් කොහොම ඉන්නවා දැක්කම. ඉතින් ඔජෙෆ් එකත් අරින්නේ 10ට. ඉතින් අපි ඒ වෙනකන් වටේ හිමීට ඇවිදගෙන ටයිම් එක හරියටම හරියනකන් ඉතින් ඔය විදිහ තමයි වීඩියෝ ක්ලිප්ස් ගන්න ගමන් කතා කර කර වටපිටාව බල බල ගියේ. ඊට පස්සේ ටයිම් එක ටික ටික හරියනකොට අපි ඔජෙෆ් එක ළඟට ගියා. ඊට පස්සේ කොහොම හරි ඕපන් කරන්න ළඟ වෙනකොට කට්ටියත් ඇවිල්ලා හිටියා. ඉතින් අපිත් ඊට පස්සේ ඒගොල්ලොත් එක්කම පොලිමට වෙලා හිටියා ඇතුළට යන්න. ඔය විදිහට තමයි ඇතුළට යන්න හිටියේ. ඊට පස්සේ ඔය විදිහට තමයි ඇතුළට ගියේ. ඉතින් ඔය විදිහට තමයි ඇතුළට ගියේ. ඒවලේ ඕපන් කරපු ගමම නිසා කට්ටිය කවුරුත් හිටියේ නැහැ. මම අර කලින් කිව්වා වගේම වීඩියෝ එක පටන් ගන්නකොට වැඩ වගේක් තිබ්බ නිසා තමයි ඔච්චර වෙලාස්නින් යන්න පුනේ. ඔන්න කිව්වා වගේම දැන් මෝල් එක ඇතුළට ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් තමයි ඕපන් කරේ. ඒ නිසා වැඩි කට්ටිය අත නැහැ තාම. ඉතින් ඔය විදිහට තමයි ඉස්සෙල්ලාම අපි අතුලට ගියාම ෆ්ලෝ එක පේන්නේ. දැන් නම් ඔය උඩට යන ගමන් ඉන්නේ. ඕගොල්ලෝ ක්‍රිස්මස් දවසට ගියා නම් මාරම ලස්සනට තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි පල්ලෙහා ඉඳන් උඩ බැලුවම පේන්නේ. ක්‍රිස්මස් දවසට නම් හරිම ලස්සනයි. ක්‍රිස්මස් දවසට ඕගොල්ලොත් කියලා බලන්න. මාරම ලස්සන ඩෙකරේෂන්ස් ටිකක් එක්ක හරිම ලස්සනට මෝල් එකම නත්තල් වලින් සරසලා තියෙන්නේ. ඉතින් ওই විදිහට පුරට යනකොට ඔය වගේ එක එක ආර්ට්ස් එක එක කැම જાති ඔය වගේ පොඩි පොඩි මෝල්ස් උත් තිබ්බා. මෙතන නම් ගර්ල්ස් වලට තමයි ගොඩක්ම පටින්නේ. ගර්ල්ස් ලානේ ගොඩක්ම කැමති මේ වගේ දේවල් වලට. ඉතින් එතනත් එක එක જાතිය මේකප්ස්, ලිප්ස්ටික් ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. ලස්සන නේද? ගාපන ගාබ් ලස්සනයි. මේ වගේ ලස්සනයි.
Hi guys, මෙතන නිකන් මිරකින් අපේ පේන වීඩියෝ. නිකන් තියෙන මිරර් කරන ළමයි ඉතින් මගේ යාළුවා උතන පොඩි මෝඩ ක්ලිප් එකකුත් ගත්තා. යාළුවා සලෝන් එකට යනවද? Hi. මගේ හෙල්පර්. ඉතින් ඔය වගේ එකක් නෙමෙයි ඔය වගේ තව තැන් ගොඩක් තිබ්බා. ওই විදිහට ලස්සන ලස්සන අඳුම් තියෙන තැන් ගොඩක් තිබ්බ. ඇත්තටම එන්න හිතුනේ නැහැ. ඉක්මනට වීඩියෝ කරගෙන ගියා. වීඩියෝස් අරගෙන ඔයගොල්ලෝ එක ෂෙයාර් කරගන්න ඕන නිසා ඔය උතන නම් අපේ යාළුවට ඔය ගවම ගැලපෙන්නේත් නැහැ. ඒත් ඉතින් යා බොරුවට ගිහලා බල ඉන්නවා. ඔය විදිහට ඉතින් අපි ඔහොම ඇවිදගෙන ගියා. අපිට පොඩි බඩු වගේකුත් ගන්න තිබ්බා. ඒත් ඒවා ඕන කරන ඒවා හරියට තිබෙන්නේ නැහැ. ඇත්තටම ළමයි ඔහොම හදිස්සියේ කලබල යන්න පුළුවන් තැනක් නෙමෙයි වන් ගෝල් ෆේස් කියලා කියන්නේ. හරිම නිදහස ගිහිල්ලා අපිට ඕන කරන හැමදේම තෝරගෙන මූවි එකක් බලනම් බලලා සෙල්ලම් කරලා කාලා පීලා ඔක්කොම කරලා ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා දවසක්ම වගේ වෙන් කරගෙන යන්න ඕන ගමනක්. මොකද OGF මෝල් එකට ගියාට පස්සේ එතන ඉස්සරහම ගෝල් ෆේස් එකක් තියෙනවා. එහෙනම් ගෝල් ෆේස් එකට තියලා යන්න පුළුවන්. වදකාර යාළුවෝ කියලා જાතියක් ෆෝන් බෑග් ඔක්කොම මට. ඉතින් මම මොකද හිතන්නේ ෆස්ට් ටයිම් බ්ලොග් එකේ යාළුවෙක් එක්ක මෙහෙම ඔයාගේ සපෝට් එකක් තියෙනවා. මට ඒක තමයි මට ඔයාලට සපෝට් එක දෙන්න පුදුම සතුටක් තියෙන මේ සතුට දරා ගන්න බැරුව මම මේ පොඩි බැඳගෙන ඉන්නේ. මම සතුටක් තියෙනවා. මං කියන්නේ මම වගේ යාළුවෝ හැමෝටම හම්බෙන්න ඕන. Thank you. ඇත්තටම මේ මට මාරු සතුටුයි ඔය කමෙන්ට් එක දාන්න. ඉතින් අපිට අපේ වැඩ වගේකට ගෝල්ඩ් කලර් ජුවලරිස් ඕන වෙලා තිබ්බා. ඉතින් ඒවා තමයි උතන අපි හෙව්වේ. අපිට ඕන කරන එක එතන ෂොප් එකේ තිබ්බේ නැහැ. ගන්න ගිය වෙන එකක් ඒ වුණාට එතන තියෙනව දැක්කම හිත ගියා වෙන දේවල් වලට උතන තිබ්බ ජුවලරිස් වලට. මාරම ලස්සන ජුවලරිස් තියෙනවා. ඇත්තටම එකක් දෙකක් නෙමෙයි එක ජාතිය විදිහේ එක ඩිසයින් වලින් තියෙන. ඉතින් ඔයගොල්ලන්ට කැමති එකක් ගන්න පුළුවන්. ඔන්න නමයි වන් ගෝල් ෆේස් එකේ මගේ ආසම ලොකේෂන් එක. ආසම ඒරියා එක තමයි මේ ටික. නික්නැක් එක සෙල්ලම් කරන තැන ඔක්කොම එතන තමයි ආසම තැන. මේ එක්ස්කියුස් මී. එනවද මේ පැත්තට? මෙතන නික්නැක් එක දැක්කම ආසන බඩු ගොඩාක් තියෙනවා. අපි අතුලට යමු. මම කියන්නේ වලගේ බෝස්ලා එක්කන් ඇවිල්ලා මෙතන පෙන්නලා හොඳ දඩයක් දාලා මේ ලොකු ටෙලි කරගන්න. ඒක තමයි ගොඩක් වෙන්නේ. ඉතින් ඔතන තමයි මම ආස කරන එක තැනක් වන් ගෝල් ෆේස් එකේ. මොකද ඔතන සෙල්ලම් කරන ගියොත් නම් අපිට අපේ සල්ලි වියදම් වෙනවා තේරෙන්නේ නැහැ. අපි ඔතන ටෙඩීස්ලා ගන්න තියෙන ආසාවට. ඉතින් ඔතන අපේ ඒ කියන්නේ රුපියල් 100ක් වගේ දාලා කොයින්ස් ගන්න පුළුවන්. ඒ කොයින්ස් දාලා තමයි ඔය ටෙඩීස්ලා ගන්න ඔතන ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඔය ඉන්න ලොකු ටෙඩී කෙනෙක් මං හිතන්නේ ලොකු ටෙඩී කෙනෙක්ට 200ක් වගේ ගාණක් තමයි අපි සල්ලි දාලා කොයින්ස් දෙකක් වගේ අරගෙන සෙල්ලම් කරන්න ඕනේ. මම නම් ඕකෙන් 5000කට වඩා දාලා ලොකු ටෙඩීස්ලා පොඩි ටෙඩීස්ලා ගන්න ගොඩක් try කරලා තියෙනවා. මට නම් මේ වෙනකන් මං හිතන්නේ මං වන් ගෝල් ෆේස් ගිහලා තියෙනවා ගොඩක් පාරක්. ඒ එක පාරකවත් ඔතනින් නම් එක ටෙඩියෙක්වත් මට නම් හම්බෙලා නැහැ. ඉතින් ඔය එක තැනක් විතරයි. ඔය වගේ තව තැන් ගොඩක් තියෙනවා මෝල් එක ඇතුලේ සෙල්ලම් කරන්න. පොඩි බබාලාගේ ඉඳන් ලොකු බබාලා වෙනකම්ම. මෙයා වගේ අඬන බබාලා නහයෙන් අඬන ගෙදර යන්න ඕන ඉක්මනට යන්ගි කියන නහයෙන් අඬන බබාලාවක් මේ වගේ එකක ඒක ළඟ පොඩක් ෂේප් කරගන්න යන්න පුළුවන්. ඔයගලන්ට මේ මෝල් එක ඇතුළේ මෙන්න මේ වගේ දේවල් තමයි බලා ගන්න තියෙන්නේ.
ආවොත් ඉතින් ඔයගොල්ලන්ට shopping කරන්න විනෝද වෙන්න කන්න බොන්න හැම දෙයක්ම මෙතනින් අර අපි කියන්නේ එකම වහලක් යටින් හැම දෙයක්ම කියනන්නේ ඒ වගේ තමයි. ඉතින් ඔය වගේ එක ලස්සන අයිටම්ස් තියෙන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් දවසම වුණත් අපිට shopping කරන්න තැන් ඕන තරම් තියෙනවා. ඔතනින් තමයි අපේ මෝල් එකේ ෆිල්ම්ස් බලන්න යන්න තියෙන්නේ. ඔතනින් උඩට ගියාම ඔයගොල්ලන්ට PVR එකට යන්න පුළුවන්. ඔය දැන් මං යන්නේ PVR එකට. හැබැයි අපි එදා ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැ. ඇත්තටම එදා දවසම කියලා කියන්නේ වෙලාවක් තිබ්බම නැති දවසක්. ලොගේ කරන්න මට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ආසයි. ඒ නිසා තමයි මම එදා පොඩි වෙලාවක් වෙන් කරගෙන ගියේ වෙන වැඩ ටිකක් කරගන්න තියෙන ගමන්. ඔයගොල්ලන්ට PVR එක ඇතුළට ගියාම එදා දවසට තියෙන ෆිල්ම්ස් මොනවාද, ඒ ටයිම්ස් මොනවාද කියලා කෙනෙක් බලන්න පුළුවන්. ওই විදිහට ඔයගොල්ලන්ට ෆිල්ම් එක බලන්න යන එක ෆුඩ් තියෙනවා ගන්න. ඩ්‍රින්ක්ස් එතකොට තව පොප්කෝන් ඒ වගේ ජාති තියෙනවා ඔය PVR එක ඇතුලේ. ඔතනින් ඇතුළට ගියාම තමයි ෆිල්ම්ස් බලන්න තියෙන්නේ. මේ තියෙන්නේ එතනින් එළියට ගියාම පේන විදිය. ඔතනින් තවත් එහාට එළියට යන්න පුළුවන්. ඒත් අපි එහෙට ගියේ නැහැ. ඔය වටේ තියෙන්නේ එක එක කැම ජාති තියෙන කඩ. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මම අර කිව්වා වගේම තියෙන්නේ. අද වැඩ ගොඩක් කරගන්න තිබ්බ දවසක්. ඒක තමයි අපි ආව මේක ප්ලෑන් කරලා එහෙම දවස් ගණන් ප්ලෑන් කරලා අපු ගමනක් නෙමෙයි. එතකොට හරිම මහන්සි. දැන් අපි මොනවද කන්න යමුනේ? කන්න යමුනේ. ඉතින් ඔය අපි යන්නේ ඊළඟට අපි අහසම තැන ඊළඟ ගාස තැන හොයාගෙන කන්න යන්න අර උඩ තිබ්බ වගේ පල්ලෙහා තියෙනවා. ගොඩක්ම තියෙන පල්ලෙහා තමයි සාමාන්‍යයෙන් උඩ පාටිස් ඔය සෙලිබ්‍රේෂන් වගේ දේවල් වලට උඩ ඒ වගේ තියෙන්නේ. අර මං ඉස්සලා PVR එකේ එහාට ගියාම පෙන්නේ අන්න එතන. මෙතනින් කියන්නේ අපි පල්ලෙහාටම ආවහම මේ ටිකේ තියෙන්නේ අපිට එක එක જાතිය විදිහට කෑම වර්ග කන්න. කෑම වර්ග විතරක් නෙමෙයි ෆුඩ් සිටි එතකොට තව පොඩි පොඩි ජුවලරි අයිටම්ස් ඒ වගේ ඒවත් තියෙනවා. එනට අර මේන්ලි කියලා ෆෝකස් කරලා ඒ ෆ්ලෝස් වල තියෙන්නේ කෑම කඩ තමයි. ඉතින් එක එක જાති කෑම වලින් try කරන්න පුළුවන්. මෙන්න බලන ළමයි වැදගත් වීඩියෝ එකක් කරනකොට මේ ක්‍රෂ් කියනයි බ්‍රෂ් කියනයි කියන හැටි අම්මපා. පොඩි අකල්තබ්බයක් වුණා. ඉස්සෙල්ලා මම රෙකෝඩ් කරපු වීඩියෝ එකේ එයා මේ ක්‍රෂ් ගැන කිව්වනේ. ඉතින් ඒකත් රෙකෝඩ් වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මෙයා කියනවා දැන් එයාත් මේක බැලුවා ක්‍රෂ් එක කියලා. අනේ දෙයියගේ නාමේ. ඔය මිනිස්සයා මේක බලන්න. මට නිදහස කියන එක නෑ මට කනක් ඇහෙන්නේ නෑ. නෑ මම මේ කියන්නේ එහෙම නෙවෙයි මම නිකන් ක්‍රෂ් එකක් කියලා කිව්වේ නිකන් ඒක තමයි මම කියන්නේ. ඒක මම හැමදේම ක්‍රෂ් එක කියලා කියපු දෙයක්. හැමදේම ක්‍රෂ් එක ගැන කියනවා. මට ඇත්තම කනක් ඇහෙන්නේ නෑ. අනේ පින් සිද්ධ වෙයි. ඔයා මෙන්ද කියලා දෙන්න ප්ලීස්. ඒක තමයි කරපන්. අත්‍යවශ්‍ය මගේ නෑ ඉච්චර. I think you love me. Ada yang nonton board එකේ I think you love me. මගේ boyfriend එක ඇවිල්ලා ඒක අහන්න. ඒ ප්‍රශ්නේ අහන්න මොකක්ද අහන්නේ? ඉස්සෙල්ලාම boyfriend එකගෙන් අහන්න you love me. ඊට පස්සේ කියන්නේ I think you love me. ඔතනින් flower එකක් අරන් දෙන්න කියන්න. ඉතින් ඔය විදිය තමයි අපි දෙන්න බොරු වීඩියෝ කරගෙන අපි කන්න කැමති කැම තියෙන කඩේ හොයාගෙන ගියේ. ඒ යනකොට අපි ෆොටෝස් වගේක් ගත්තා.
අනේ ඒ වෙලාවේ තමයි අවාසනාවට වගේ දැක්කේ ෆෝන් එකේ charge නැහැ කියලා. මොකද මං කිව්වනේ ප්ලෑන් කරලා ආව ගමනක් නෙමෙයි. එතකොට ඔය තියෙන්නේ ෆොටෝස් තමයි. ඉතින් කොහොම හරි අපිට අපි කන්න ගිය තන වීඩියෝස් ගෝල් ෆේස් එකේ ගිය වීඩියෝස් එකක් මුකුත් ගන්න බැරි වුණා. ඔය විදිහට තමයි ඉතින් එදා දවසේ ගෙවුනේ. ඊට පස්සේ මගේ අනිත් ටිකත් කරගෙන එහෙමම ගෙදර ආවා. මං හිතනවා මේ වීඩියෝ එක මගේ කලින් ෆස්ට් වීඩියෝ එකට වඩා ටිකක් හරි හොඳ ඇති කියලා. මේ වීඩියෝ එකෙත් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. තවලත් vlog එකකින් එනකන් අතට ගිහින් එන්න. ඔක්කොම පරිස්සමෙන් ඉන්න. බයි.